මේ පාඩම තමයි මැනේජිං ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස්. එතකොට මේක පළවෙනි මාතෘකාව තමයි ලේබර් රිලේෂන් සිස්ටම් එකක 3 parties ඉන්නවා. පළවෙනි අය තමයි employee and their representatives. ඒ කියන්නේ යූනියන් එකේ ඉන්නවා, මැනේජ්මන්ට් එකේ ඉන්නවා සහ ගවර්න්මන්ට් එකේ ඉන්නවා. ගවර්න්මන්ට් ලෝස් තියෙනවා, ගවර්න්මන්ට් එකේ ඉන්නවා. එතකොට ලේබර් රිලේෂන් සිස්ටම් එකක ප්‍රධාන පාටිස් තුනයි යූනියන් එක, මැනේජ්මන්ට් එක සහ ගවර්න්මන්ට් එක. එතකොට ඇයි වර්කර්ස්ලා කියන අය ඕගනයිස් වෙන්නේයි සර්වකයෝ සංවිධානය වෙන්නේ? ඔවුන්ට මෝ පේමන්ට් එකක් වැඩි පඩියක් ගන්න සහ ඒගොල්ලන්ට බෙටර් වර්කින් කන්ඩිෂන්ස් ඇති කරගන්න, වර්කින් එන්වයරන්මන්ට් එකේ අන්ෆෙයාර් ගතියක් තියෙනවා නම් ඒක නැති කරගන්න සහ යූනියන් පවර් එකට මෙන්න මේ සේවකයෝ කියන අය ඕගනයිස් වෙනවා. එතකොට යූනියන් එකක් ගත්තාම යූනියන් එකට අවශ්‍ය වෙන්නේ යූනියන් එකේ සිකියුරිටි එක. යූනියන් එක කියන්නේ කවුද? යූනියන් එක කියන්නේ එම්ප්ලොයිස්ලානේ. අන්න ඒගොල්ලන්ගේ සිකියුරිටි එක තහවුරු කරගන්න මේ යූනියන් එකක් අවශ්‍ය වෙනවා. සහ මේ යූනියන් එකක් යූස් කරලා ඒගොල්ලන්ගේ පඩි, ඒගොල්ලන්ගේ බෙනිෆිට්ස්, ඒගොල්ලන්ගේ අනිකුත් අවශ්‍යතා හා පොදු අවශ්‍යතා හා වමනා ඉටු කරගන්න මේ යූනියන් කියන එක උමනා වෙනවා. එතකොට මෙන්න මේ යූනියන් එක සහ මැනේජ්මන්ට් එක සහ ගවර්න්මන්ට් එකක් එක්ක එකතු වෙලා මේ ආයතනයක තියෙන පොදු ගැටලු විසඳා ගන්න ක්‍රියාවලිය ගැන තමයි මෙතනින් පස්සේ කතා කරන්නේ. ඒකේ මුලින්ම කතා කරන කලෙක්ටිව් බාගේනින්. කලෙක්ටිව් බාගේනින් කියන්නේ අපි ගුඩ් ෆේත් එකක් තියාගෙන, කියන්නේ හොඳ මුහුණක් තියාගෙන අපි රණ්ඩු වෙන්නේ නැහැ. අදාළ පාර්ශ්වකරුවන් දෙගොල්ලෝ, ඒ කියන්නේ යූනියන් එක සහ මැනේජ්මන්ට් එක එකතු වෙලා ගුඩ් ෆේත් එකක් තියාගෙන සහ මේක ලීගලි ප්‍රොසෙස් එකකට අදාළ සාකච්ඡා සහ කමියුනිකේෂන් සිද්ධ කරගන්න ඕන නම් අන්න ඒ වගේ එකකට අපි කියනවා කලෙක්ටිව් බාගේනින් කියලා. ඊට පස්සේ නිගෝෂියේටිං ටීම්. මෙන්න මේකෙදි කරන්නේ අර බාගේනින් ටීම් එකේ ඉඳපු කට්ටියම තමයි මේ නිගෝෂියේෂන් ටීම් එකෙත් ඉන්නේ. මේකේ බෝත් යූනියන් එක සහ මැනේජ්මන්ට් එක කියන දෙකම රිප්‍රසන්ට් වෙනවා. ඊට පස්සේ බාගේනින් අයිටම්ස්. බාගේනින් කියන්නේ සාමාන්‍යයෙන් ආයාචනා කරනවා. ඒක එහෙම නැත්නම් අර ඉල්ලීම්, වලකිරීම්, ඉල්ලීම් වගේ දේවල් වලට තමයි බාගේනින් කියලා කියන්නේ. එතකොට මේ බාගේනින් කරන විදි අනුව බාගේනින් අයිටම් තුනක් තියෙනවා. එකක් තමයි මැන්ඩටරි බාගේනින් අයිටම්, ඊළඟ තමයි වොලන්ටරි බාගේනින් අයිටම්ස්, ඊළඟ තමයි ඉල්ලීගල් බාගේනින් අයිටම්ස්. මැන්ඩටරි බාගේනින් අයිටම්ස් කියන්නේ මේගොල්ලෝ ලෝ එක මත, ඒ කියන්නේ නීතියට අනුව මේගොල්ලන්ගේ ඉල්ලීම් ඉල්ලනවා නම් අන්න ඒවට අපි කියනවා මැන්ඩටරි බාගේනින් අයිටම්ස් කියලා. උදාහරණයක් විදිහට මිනිස්සු OT කරනවා නම් මේ පේ රේට්ස් එකේ මේගොල්ලන්ට ගෙවිය යුතුයි කියලා අදාළ ලෝ එකට අනුව මේගොල්ලෝ ඉල්ලීම් කරනවා නම් අන්න ඒකට අපි කියනවා ලෝ මැන්ඩටරි බාගේනින් අයිටම්ස් කියලා. ඊට පස්සේ වොලන්ටරි බාගේනින් අයිටම්ස් කියන්නේ මේකේ අරතරන් ලෝ එක ගැන කන්සිඩර් කරන්නේ නැතුව දෙකොල්ලන්ටම ඇග්‍රීමන්ට් වෙන්න පුළුවන් තැන් ගැන මේගොල්ලෝ කතා කරනවා. උදාහරණයක් විදිහට මේගොල්ලන්ගේ කැන්ටින් එකේ තියෙන ප්‍රයිසස්, ආහාරවල ප්‍රයිසස් මේ දෙකොල්ලම දන්නවා මේ ප්‍රයිසස් වැඩි, දැනට පවතින ප්‍රයිසස් වැඩි, මේවා වෙනසක් කළ යුතුයි කියලා. අන්නේ ගැන සලකලා බලලා මේගොල්ලෝ අර ඇග්‍රීමන්ට් ටයිප් එකෙන් අදාළ බාගේනින් එක සිද්ධ කරනවා නම් අපි ඒකට කියනවා වොලන්ටරි බාගේනින් අයිටම්ස් කියලා. ඉල්ලීගල් බාගේනින් අයිටම්ස් කියන්නේ ලීගල් නොවන අන්දමේ ඉල්ලීම්. ඒ කියන්නේ ලෝ එකෙන් පිට ඉල්ලන ඉල්ලීම්. උදාහරණයක් විදිහට ජාති ආගම සහ තත්ත්වය මත
තත්ත්වය ගැන අර ඒවැ ඩිෆරන්ස් නිසා අරේගොල කරන්න ඉල්ලීම් ගෑනු පිරිමි ලිංග බේදය මත ජාතියාකම් බේදය මත ඒකොල්ලො ඉල්ලීගලි කරන බාගෙනින් වලට අපිගෙන ඉල්ලීගල් බාගෙනින් අයිටම්ස් කිය ඊට පස්ස මේ බාගේනින් කරන ප්‍රධාන ස්ටේජ් ජස්තිනෝ පලවිනික තමයි ඊච් සයිට් ප්‍රසන් දෙයා ඩිමාන්ස් උදාහරණයක් විදියට සේවකයෝ ඉල්ලීමක් කරනවා ඒගොලගේ පඩි සීට පහලකින් වැඩිවිය යුතුයි කිය ඊච් සයිට්නේ දැන් දෙපැත්තම තමගේ මාන්ඩක් කියන තකොට මංකිවන මේක පාටිස් දෙකක් ඉන්නවා කියලා ඔන්නද යුනියන් එක පැත්තෙන් සීට පහලක් වැඩිවෙන්න කියලා යුනියන කිල්ල ඒ වගේම මැනේජ්මන්ට් එක පැත්තෙන් මැනේජ්මන්ට් එක කියනවා අපිට වැඩි කරන්න පුළුවන් 5% විතරයි කියලා. ඕක තමයි each side present their demands. ඊළඟ ස්ටෙප් එක තමයි reduction of demands. ඔන්න දැන් අරගොල්ලෝ 15%ක් කිව්වට ඔන්න දැන් එන්න මේගොල්ලෝ අඩු කර කර යනවා. අපි නිකන් වාහනයක් සල්ලි වලට ගන්න ගියා වගේ තමයි මුලින් එක ගානක් කියනවා පස්සේ කතා කරගෙන මේකේ ගාන බස්සනවා. ඊපස්සේ reduction of demands කියන්නේ හරි 115ක් දෙන්න බැයි නම් ඒගොල්ලෝ කියනවා 110ක් දෙන්න ට්‍රාන්ස්පෝර්ට් එකක් දීලා. ඊට පස්සේ මැනේජ්මන්ට් එක කියනවා 110ක් දෙන්න බෑ 108ක් දෙන්නම් ට්‍රාන්ස්පෝර්ට් එක නයිට් ෂිෆ්ට් එකේ අයට විතරක් දීලා. ඊට පස්සේ ඔන්නෝම කතා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක find fair options. ඕක තමයි ඔය දිගට කියන්නේ reasonable alternative එකක් හොයාගන්න එක. Try to work out reasonable alternatives. ඒ කියන්නේ මෙන්න මෙහෙම සාකච්ඡා කරලා මේකෝ අන්තිමට තීරණය කරනවා දෙපාර්ශවයේම තීරණය කරනවා හරි 109ක් පඩි වැඩි කරනවා රුපියල් 2000ක travel allowance එකක් දීලා. ඔන්න ඕකට දෙගොල්ලම අර එක තැනකට එන එකට අපි කියනවා join subcommittees try to work out reasonable alternatives. එහෙම නැත්නම් find to fair options. ඔන්න ඔහම ආපු එක ඊළඟ ස්ටෙප් එක තමයි an informal settlement. ඊට පස්සේ ඔහම සාකච්ඡාවට ආවට පස්සේ කියනවා හරි අපි ලබන මාසේ ඉඳන් ඕගොල්ලන්ට මේ දීමනාව දෙන්න. කට වචනෙන් කියනවා. informally කියනවා. ඊට පස්සේ අන්තිම ස්ටේජ් එක මොකද? adjust and detail sign the agreement. අන්තිමට මේගොල්ලෝ අර informal settlement එක sign කරලා agreement එකට එනවා. හරි මෙන්න මේක තමයි agreement එක මේක sign කරලා අදාළ option එකට අපි යමු කියලා. ඔන්න ඕක තමයි bargaining stage එක කියලා කියන්නේ. මොකක්ද මුලින්ම මොකක්ද වෙන්නේ? දෙගොල්ලම දෙගොල්ලන්ගේම demand එක කියනවා. ඊට පස්සේ දෙගොල්ලම දෙගොල්ලන්ගේ demand එක රිඩක්ෂන් කරනවා. ඊට පස්සේ මම රිඩක්ෂන් කරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ එක සමතැනකට එනවා. සමතැනකට ඇවිල්ලා මොකද්ද කරන්නේ? සමතැනකට ඇවිල්ලා ඒගොල්ලෝ ඒක ඉන්ෆෝමල් විදියට සෙටල් කරගන්නවා. අන්තිම ස්ටේජ් එක විදියට ඒගොල්ලෝ ඒක ෆෝමලි සයින් කරලා ඇග්‍රීමන්ට් එකකට එනවා. ඔන්න ඕක තමයි බාගේනින් ස්ටේජ් එක. ඊට පස්සේ ඉම්පාස් කියන්නේ දෙගොල්ලොම ඇග්‍රී වෙන්න බැරි තැනකට පත් වෙනකට අපි කියනවා ඉම්පාස් කියලා. දෙගොල්ලොම ඇග්‍රී නොවන තැනකට පත් වෙන එකට අපි කියනවා ඉම්පාස් කියලා. උදාහරණයක් විදිහට යූනියන් want to 112ක් පඩි වැඩි කරගන්න යූනියන් එකට ඕනේ. නමුත් මැනේජ්මන්ට් එක ඔෆර් කරන්නේ only 5% විතරයි. එතකොට මෙන්න මේ වගේ ස්ටේජ් එකකට අපිට බෑ ඇග්‍රී වෙන්න. අන්න මේ මෙන්න මේ සිටුේෂන් එකට අපි කියනවා ඉම්පාස් කියලා. ඊට පස්සේ ඔන්න ඔය වගේ තැනකදී තර්ඩ් පාටි එකක් කියන තර්ඩ් පාටි එක කියන්නේ තුන්වන පාර්ශවකාරයෙක් මෙන්න මේ සිද්ධියට සම්බන්ධ වෙනවා. අන්න ඒකට තමයි තර්ඩ් පාටි ඉන්වෝල්ව්මන්ට් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සම්බන්ධ වෙන විදිය අනුව මේ තර්ඩ් පාටි ඉන්වෝල්ව්මන්ට් එක ප්‍රධාන අවස්ථා තුනකට බෙදෙනවා. එකක් තමයි මීඩියේෂන්, ෆැක්ට් ෆයින්ඩර් සහ ඇබ්‍රේෂන්. මීඩියේෂන් කියන්නේ මේකෙදී එයා දැන් තර්ඩ් පාටි පර්සන් මේගොල්ලෝ තීරණ වලට බලපෑමක් නැහැ. නමුත් මේගොල්ලෝ කතා බහ අර කැඩෙන්නේ නැතුව
දැන් අර ඇග්‍රි වෙලා ඉම්පාස් වෙලා යන්නේ නැතුව මේක සාකච්ඡාවක් විදිහට දිගටම කන්ටිනියු කරගෙන යන්න එයාගේ තර්ඩ් පාර්ටි එක එයාගේ සහයෝගය දක්වන එකට අපි කියනවා මීඩියේෂන් කියලා. ඊට වඩා ෆැක්ට් ෆයින්ඩර් කියන්නේ දෙපැත්තෙම සජෙෂන්ස් දෙපැත්තෙම යෝජනා සලකලා බලලා පබ්ලික් හැමෝම ඉන්න තැන මේ තර්ඩ් පාර්ටි පර්සන් කියනවා මේ දෙගොල්ලන්ගේ කරුණු සලකා බලලා අපිට පුළුවන් මෙන්න මේ වගේ පඩියක් 110ක පඩියක් වැඩි කරන්න. යා ඔන්ලි සජෙෂන් එකක් විතරයි ෆැක්ට් ෆයින්ඩ් එකේදී දෙන්නේ. මීඩියේෂන් එකේ යා සජෙෂන් එකක් දෙන්නෙත් නෑ. යා නිකන් ඔහේ අරක කන්ටිනියු කරන්න සම්බන්ධ වෙනවා විතරයි. ෆැක්ට් ෆයින්ඩ් එකේදී මෙයා සජෙෂන්ස් දෙන්න බැඳිලා ඉන්නේ. ඊට පස්සේ අන්තිම ස්ටේජ් එකේදී වෙන්නේ මේක ලෝ ඒ කියන්නේ නීතිය පැත්තට ගිහිල්ලා මේක ගැන ගැඹුරින් මේ ඇත්තටම මෙහෙම පඩියක් වැඩි කරන්න පුළුවන්ද මේගොල්ලන්ගේ ඉල්ලීම් සාධාරණද නැද්ද කියලා සලකලා බලලා මේක ලෝ එකක් විදිහට අරගෙන අදාළ ඩිසිෂන් එක තර්ඩ් පාර්ටි එකකින් දෙන එකට තමයි අපි කියන්නේ ඇබ්‍රිටේෂන් කියලා. එතකොට මීඩියේෂන්, ෆැක්ට් ෆයින්ඩර්, ඇබ්‍රිටේෂන්. ඔන්න ඕක තමයි කොහොමද මෙන්න මේ ඉන්පාස් තත්ත්වයකදී තර්ඩ් පාර්ටි එකක් ඉන්වෝල්ව්මන්ට් වෙන්නේ කියලා කියන ප්‍රධාන ස්ටේජස් තුන තමයි මීඩියේෂන්, ෆැක්ට් ෆයින්ඩර් සහ ඇබ්‍රිටේෂන්. ඔන්න ඔය තුන. ඊට පස්සේ ස්ට්‍රයික්ස් එකක් ඇති වෙන්න හේතුව මොනවද? ඉම්පාස් සිටුවේෂන් එකකදී ස්ට්‍රයික් එකක් කියන්නේ ඉම්පාස් වගේ සිටුවේෂන් එකකදී සේවකයන්ගේ වැඩ කිරීම නවත්වන එකට අපි කියනවා ස්ට්‍රයික් එකක් කියලා. මේ ස්ට්‍රයික් එකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මැනේජ්මන්ට් දැන් අපි කියවනේ පාර්ශ්වකාරී 3 දෙනෙක් ඉන්නවා කියලා. යූනියන් එක, මැනේජ්මන්ට් එක සහ ගවර්න්මන්ට් එක. මෙන්න මේකෙදි මැනේජ්මන්ට් එක ප්‍රෙෂර් කරන එක තමයි ස්ට්‍රයික් එකේ ප්‍රධාන අරමුණ. ස්ට්‍රයික් එක ගැන උත්තරයි කියලා තියෙන්නේ. ඔය පාඩමේ තියෙන ඔය ටික තමයි. ඔය පාඩමේ තියෙනවා මොනාද ලේබර් රිලේෂන් සිස්ටම් එක අයිති වෙන්නේ, මොනාද වර්කර්ස්ලා ඕගනයිසේෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ, යූනියන් එකට මොකක්ද අවශ්‍ය වෙන්නේ, බාගේනින් කියන්නේ මොකක්ද, බාගේනින් අපි කොහොමද කරන්නේ, බාගේනින් ස්ටේජස් මොනවද, ඉම්පාස් තත්ත්වයේදී කොහොමද තර්ඩ් පාර්ටි එකක් ඉන්වෝල්ව්මන්ට් වෙන්නේ, ඔන්න ඔය ටික කතා කරන එක තමයි ඔය පාඩමේදී කරන්නේ.